කොල්ලට පුළුවන් ඒක නෑ. දකුණ කැම්ම දකුණ කැල්ල අර පෙන්න උඩේ ගම ඉන්නේ කී නන්ද කතා කරන්නේ කේබල් කරන්නේ ස්වයිප් සීට්. යාළුවනේ මං අංජු මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ මගේ පළවෙනි වීඩියෝ එක අපි බලමු අපි කොහෙද ගියේ අපි මොනවද කරේ කියලා. දැන් තමයි අපි අපේ කැම ටික රෙඩි කරගන්න ගමන් ඉන්නේ. ඇත්තටම හරිම එකමුතුවෙන් අපි හැමෝම මේ වැඩේ ලස්සනට කරා. ඕකේ අක්කා. සුද්ධ සිංහනේ අයගොල්ලෝ මල්ලි මේක පේනවනේ එයාලා දඩි බිඩිය වැඩ. ඇත්තටම මමද කොහෙද කිසිම වැඩක් නොකරපු පාඩුවේ පැත්තකටලා හිටපු චරිතේ. ඇත්තටම පාඩුවේ පැත්තකටලා හිටියමත් නෙමෙයි මම වීඩියෝ කරා. හැබැයි ඉතින් එහෙමයි කියලා මම එයාලට උදව් කරෙත් නෑ ඉතින්. ඒක වෙනම කතාවක්. දකුණ කැල්ල අර දකුණ කොල්ලට පුළුවන් ඒක නෑ. දකුණ කැල්ල අර පෙන්න උඩේ ගම ඔන්න ඉතින් අපි කෑම ළමයි ටික රෙඩි වෙලා මේ ඊට පස්සේ අපි රෙඩි කරගත්තු කෑම ටිකත් අරගෙන අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගියා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා අපි කට්ටිය විතරයි පිරිමි ළමයි හිටියේ නෑ. ඇත්තටම අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට වෙලා පැය භාගයක් විතර මේ මැටිල්ඩා අක්කගෙත් හැඩ බල මේ පේනවනේ. හිටියා පිරිමි ළමයි එනකන් මේ ඉන්නේ අපේ අක්කා. මෙයා තමයි ඉතින් හැමදේම ඕගනයිස් කරන්නේ අපේ ශමීනි අක්කා. ඉතින් අපි පැයක් විතර පිරිමි ළමයි එනකන් බලන් හිටියේ. ඉතින් පිරිමි ළමයි කියන්නේ කවදාකවත් ඉතින් වෙලාවකට වැඩ කරන පිරිසක් නෙමෙයිනේ. යාලා ගැන ඉතින් ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ගෑනු ළමයිනේ. ඔයාලා දන්නවනේ. දානවද? මේ පාවර් බැංක් එකක් තියෙනවා ආගාවට. නැහැ චාර්ජ් නෑ හැබැයි ඔයාගේ කේබල් එක ගෙනිච්චදේ කේබල් එකක් තියෙනවා නම් මං ගාව පවර් බැංක් එකක් තියෙනවා. දැන් දිනවද? දුලන. මේ ඉන්නේ දුලන. මේ ඉන්නේ අක්කා. මේ ඉන්නේ මැටිල්ඩා අක්කා. කොහෙද අනේ ඉන්නේ කී නන්ද කතා කරන්නේ කේබල් කරන්නේ ඉන්නේ ස්වයිප් සීට්. පල්ලා ඉන්නකො මේ කේබල් එකේ කරන්නේ ටයිප් සී කේබල් අක්කා ඉතන මාලි ෆොටෝ එක ඒ මට තම ෂෙයා ප්‍රොසෙස් දාන්න ඔක්කොම එනකම් බලන් ඉතල ඉතින් යන්න කියලා එළියට අඩිය ගත්ත විතරයි මුම් පටන් ගත්ත ෆොටෝ ගහන්න. අන්න අර පෝස් එකක් තියන දෙක මේ මෙයාට මේ බෑග් එක තියෙනවා. අපේ ටැක්සි ආවා. අපි ඇත්තටම එතන හිටියේ ටැක්සියක් එනකන් ළමයි. මේ අපි හැමෝම එක ටැක්සි එක නෙමෙයි ගියා. අපි කට්ටිය ගියේ ටැක්සි දෙකක. අපි ඊට පස්සේ මුල් ටැක්සියේ යන ගමන් තමයි ඉන්නේ. මෙයාගේ වැඩේ කණ්ණාඩිය පාත් කර කර මූණේ හැඩ බලන එක. කෙල්ලෙක් වෙච්ච අපිවත් නෑ එහෙම කරේ. කොහොම හරි මේ ඉන්නේ අපේ සල්ලි ගහ අපේ අක්කා. හැබැයි එයා කිව්වා මේ පංච් කරන්නේ අයියාගේ කාඩ් එක කියලා. ඇත්තට ඒක න චුට්ටක් දුක හිතුණා. කොහොම හරි ඊට පස්සේ මෙන්න ආවා අපේ දෙවෙනි ටැක්සි එක. මෙයාලා එනකන් තමයි අපි ඉතින් බලන් ඉන්නේ. කොහොම හරි අපි හරි සතුටෙන් මෙතනට ඇවිල්ලා බහැලා කරලා එහා මෙහා ගිහිල්ලා දැන් ඉතින් මෙයාලා ආවට පස්සේ හරි සතුටින් අපි යන්න හැදුවානේ. කොහොම හරි යාළුවනේ අපිට අපි ගැන දුක හිතුණා. මොකද කියනවා නම් එදා අපේ ගිය පාක් එක ලේඩිස් ඔන්ලි ඒ දවස. කොහොම හරි ඉතින් මොනා කරන්නද? දුම දේවල් ලැබෙන්නේ පස්සේනේ කියලා හිතලා ඉතින් අපි ගියා. බලන්න ඉර මාරම ලස්සනයි. ඇත්තටම මම හරිම ආසයි මේ දවසට. ඇත්තටම හරිම ලස්සනයි. කොහොම හරි අපි දැන් ටැක්සියෙන් බහැලා අපි දැන් එතෙන්ට ගියා. තමයි අපි ගියේ ඩුබායි අයිලන්ඩ් බීච් එකට. හරිම ලස්සනයි. බලන්න. හරිම ඇත්තටම කිව්වොත් හරිම නිදහස් එතන. ඒ කියන්නේ ඊරත් හරි ලස්සනට තිබ්බා. අපි ඉතින් කොහොම හරි දැන් ඉතින් හිතන් ආවා. හරි හොඳම දේවල් ලැබෙන්නේ පස්සේනේ. කමක් නැහැ කියලා හිතන් ආවට ඇත්තටම හරිම ලස්සනයි එතන. කොහොම හරි මෙයාලා හිතන් ගියේ නම් මෙයාලා බීච් එකට බහිනවා කියලා. හැබැයි අපි ගියේ ටිකක්
පරක්කු වෙලා. ඒ නිසා අපිට බහින්න බැරි වුණා. ඇත්තටම විනාඩි 20ක් කලින් ගියා නම් අපිට බහින්න තිබ්බ කියලා කිව්වා. කොහොම හරි ඉතින් අපි තැනක් හොයාගෙන දැන් අපි ඉතින් කෑම ටික රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ ප්ලේට් වලට දාලා. ඇත්තටම මෙතන නම් ඉතින් අපේ අක්කා තමයි ඉතින් වැඩ කරේ. එයා තමයි මේ වගේ මේ ටික ලස්සනට හැදුවේ. මේ ඉන්නේ යා. අක්කා ඉතින් ඒක හදනකන් ඉතින් මුන් කරේ මුන්ගේ හඩ බල ෆොටෝ ගන්න එකයි වීඩියෝ ගන්න එකයි තමයි. මේ පේනවනේ ඉතින්. කොහොම හරි ඉතින් ඊට පස්සේ අනිත් කට්ටිය අනිත් දෙන්න. මේ අතන ඕන්නේ පා. අතන ඕන්නේ පා හරි. අතට වැඩි බලක් දෙන්න බා. චුට්ට නෙවෙයි. ඔතන නෙමෙයි අත. උඩ අත මෙතන. හරි. දැන් පොඩ උඩ බලලා මේ ඇත්තට පියාගන්න නෑ. මෙයා තරුෂ, මෙයා තුෂරි, මෙයා රමේෂ්. මේ ඉන්නේ අපේ ලව් බර්ඩ්ස්ලා අක්මන් සහ එයාගේ වයිෆ්. මේ ඉන්නේ අපේ ඉන්දුමනි. අර එහා පැත්තෙන් ඉන්නේ දුලන. අන්න ඉන්නවා මැටිල්ඩ අක්කා. උන් දෙන්න එතනත් ඉතින් ෆොටෝ ගහනවා. මෙන්න ළමයි අපි දැන් මේවා ටික රෙඩි කරගන්න ගමන් තමයි ඉන්නේ. අනිත් උන් බලන් ඉන්නවා. අක්කයි මයි හදනවා. පේනවනේ. ඔයාලා ඉතින් වීඩියෝ එකේ මාව දැක්කෙම නැතුව ඇති. මේ ඉන්නේ අපේ අක්කා ඉතින් එයා ඉතින් වැඩ ටික ලස්සනට කරනවා බලන්න. ලස්සනයි ඇත්තටම. කොහොම හරි ඉතින් අපි දැන් අපේ ඔක්කොම කැම ටික ප්ලේට් වලට දාගෙන හදාගෙන ඉවරයි. කොහොම හරි ඉතින් දැන් කන්න පටන් ගත්තා. අක්මන් සහ අක්මන්ගේ වයිෆ් සහ මැටිල්ඩ අක්කා අන්න දුලන. තරුෂ අපි කට්ටිය ඉතින් කනවා. මේ ඉන්නේ රමේෂ් උන ඉතින් කනට වඩා කරේ ෆෝන් එක ඔබන එක. ඕකේ. ඉතින් ඔයාලගේ සිහින කුමාරිය නෑ පොඩි ඇඩ් එකක් දැම්මේ. මාත් ඉතින් පැත්තකට වෙලා හොරෙන් කකා ඉඳියා. ඔයාලා ඉතින් මාව මේ වීඩියෝ එකේ දැක්කේ නැති තරම්නේ. මෙයාලා කනගෙන් ඉතින් මාත් පොඩ්ඩක් ඇඩ් කෑල්ලක් දැම්මා. කොහොම හරි දැන් ඉතින් මේ ළමයි කාලා ඉවර වෙලා මොකද කරේ කියලා බලන්න යමු. කට්ටියම ඉතින් ඩාන්ස් කරනකම් මම බලන් ඉඳලා වීඩියෝ කරලා මාත් පස්සේ වෝක් එක ගත්තා.
එයාලා නටනකම් ඉතින් මම පොඩ්ඩක් වටේ ඇවිදලා කරලා ඉති. ඇත්තටම දවසකට නම් කියන්න වචන නැහැ, මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම අපේ දවස් ඉවරුනේ. ඇත්තටම මගේ පළවෙනි වීඩියෝ එකේ ගොඩාක් අඩුපාඩු ඇති. ඒකට මට සමා වෙන්න. මං නෙක්ස්ට් වීඩියෝ එක මට පුළුවන් උපරිමයෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවෝ ගිහින් එන්නම්. බයි.